Hello guys, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අදාළ වීඩියෝ එකට. ඔයාලා thumbnail එකේ දැක්කා වගේ මොනවද මේ ඇනිමේෂන් කියන්නේ? ඇනිමේෂන් කියන්නේ වීඩියෝ එක ලස්සන වැඩි කරන්න පාවිච්චි කරන වීඩියෝ එකක් එඩිට් කරන්න අපිට අවශ්‍යම වෙන දෙයක්. නිකම් ඔහේ ප්ලේ වෙන වීඩියෝ එකකට ඇනිමේෂන් එකක් දාලා අපිට ඒකට අමුතුම ලස්සනක් කරන් දෙන්න පුළුවන්. ඉතින් කැමතිද ඔයාලා ඒක try කරලා බලන්න? අද වීඩියෝ එකේ ඇනිමේෂන් වලට අමතරව වීඩියෝ ට්‍රාන්සිෂන් දාන විදිහ, වීඩියෝ ඉෆෙක්ට් දාන විදිහමත් අපි කියලා දෙනවා. එහෙනම් ඔයාලා කලින් දැක්කා වගේ වීඩියෝ එකක් හදාගන්න අපි දැම්ම යමු අද පාඩමට. මේ සියලු දේ හරියටම editing with mood. මුලින්ම අද ඔයාලා එඩිට් කරන වීඩියෝ එක ඇඩ් කරගන්න. ඊට පස්සේ වීඩියෝ එකේ කැමරා ඇන්ගල් වෙනස් වෙන තැන්, එළිය අඩු වැඩි වෙන තැන් බලලා මේ ස්ප්ලිට් කියන ටූල් එකෙන් කපා ගන්න. ඒ විදිහට ඔයා වීඩියෝ කපාගත්තු තැන් වලට ගැලපෙන ට්‍රාන්සිෂන් එකක් ලස්සනට වේගය හදලා දාගන්න. අපි ට්‍රාන්සිෂන් එකක් දාන්නේ වීඩියෝ දෙකක් එකට වෙන තැනකට. ඒකෙන් වීඩියෝ දෙකක් කියන එක පේන එක නැති වෙලා ඒක එකම වීඩියෝ එකක් විදිහට පේනවා. දැන් අපි වීඩියෝ ට්‍රාන්සිෂන් එකක් දාගමු. ඒකට ඔයාලට පේනවා ඇති වීඩියෝ කපාගත්තු තැන් වල සුදු පාට පොඩි කොටුවක් තියෙනවා. ඒක උඩ ටච් කරන්න. එතකොට මේ වගේ ට්‍රාන්සිෂන් ගොඩක් එයි. එතනින් කැමති එකක් උඩ ටච් කරන්න. ට්‍රාන්සිෂන් එක වැටෙන වේගෙ පල්ලෙහෙන් අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් අපි බලමු ඇනිමේෂන් එකක් දාන විදිහ. ඒකට ඔයා එක වීඩියෝ එකක් උඩ ටච් කරන්න. ඊට පස්සේ පල්ලෙහා ටූල් බාර් එකේ තියෙන ඇනිමේෂන් කියන එකට යන්න. ඇනිමේෂන් එක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. in, out, combo කියලා. උදාහරණයක් ගත්තොත් වීඩියෝ එක ගැස්සෙන එක ගමුකෝ. in කියන එකේ වීඩියෝ එක පටන් ගද්දිම තමයි ගැස්සෙන්නේ. out කියන එකේ වීඩියෝ එක ඉවර වෙද්දි තමයි ගැස්සෙන්නේ. එතකොට combo කියන්නේ වීඩියෝ එක පටන් ගද්දිම වගේම ඉවර වෙද්දිත් ගැස්සෙන එකට. අපි ඒක තෝරගෙන අපිට අවශ්‍ය විදිහට දාගන්න ඕනේ. ඇනිමේෂන් එකක් දාගන්න නම් මේ in, out, combo කියලා තියෙන එකක් උඩ ටච් කරලා ඊට යටින් එන ඇනිමේෂන් එකක් උඩ ටච් කරන්න. ඒකෙත් අපිට පහලින් ඇනිමේෂන් එකේ වේගය අඩු වැඩි කරලා හදාගන්න පුළුවන්. ඔයා දැන් ඔයාගේ වීඩියෝ එකට ගැලපෙන විදිහට ඇනිමේෂන් ටිකක් තෝරලා දාගන්න. මම හැම වෙලේම ඔයාලට ගැලපෙන විදිහට දාගන්න කියන්නේ. අපි කියලා දෙන්නේ මේ වීඩියෝ එක හදන්න නෙවෙයි. මේ ක්‍රමවේදය පාවිච්චි කරලා ඔයා කැමති විදිහකට ඕනම වීඩියෝ එකක් හදන්න. ඒකට ඔයා අනිවාර්යයෙන්ම දක්ෂ වෙන්න ඕනේ. හරි. අපි දැන් ඇනිමේෂන් එකක් දාගෙන ඉවරයි. ඇනිමේෂන් එකක් දාගන්නේ තනි වීඩියෝ එකකට. හරි. අපි දැන් වීඩියෝ ඉෆෙක්ට් එකක් දාගමු. ඒකට ඔයා වීඩියෝ එකක් උඩ ටච් කරලා යට ටූල් බාර් එකේ ඉෆෙක්ට් කියන එකට ගිහින් ඒකේ වීඩියෝ ඉෆෙක්ට් කියන එකට යන්න. ඔයාලට දැන් පේනවා ඇති trending, pro, opening and closing වගේ ගොඩාක් කැටගරිස් වල සෑහෙන ඉෆෙක්ට් ප්‍රමාණයක් තියෙනවා. මේකේ pro කියලා තියෙන ඒවා පාවිච්චි කරන්න නම් අපි සල්ලි දීලා ගන්න වෙනවා. ඔයාලා ගාව තියෙන CapCut එකේ latestම version එක නම් ඒකේ pro features වැඩි. අපි ඊට වඩා pro features අඩු app එකක් ගන්න විදිහ කලින් වීඩියෝ එකට කියලා දීලා තියෙනවා. ඒක බලපු නැති අය ඉන්නවනම් උඩ කාඩ් එකෙන් ගිහින් වීඩියෝ එක බලලා ඒ app එක හදාගන්න. ඉෆෙක්ට් එකක් දාගන්න නම් ඔයාලා මෙතන කැමති ඉෆෙක්ට් එකක් උඩ ටච් කරන්න. ඒකේ edges කියන එකට ගිහින් ඉෆෙක්ට් එකේ වෙනස්කම් කරගන්න පුළුවන්. හරි, දැන් ඉෆෙක්ට් එක ඇඩ් වෙලා ඉවරයි. ඔයාලා මේ විදිහට හැම වීඩියෝ එකකටම ඉෆෙක්ට් එකක් දාගන්න. අපි ඉෆෙක්ට් එකක් දාන්නේ තනි වීඩියෝ එකකට. හරි, දැන් අපි වීඩියෝ එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. ඉතින් guys, මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඒ ෆීඩ්බැක් එක අපිට සෑහෙන්න වටිනවා. ඔයාගේ යාළුවන්ටත් මේක බලන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න නම් මතක ඇතුව අපි subscribe කරලා bell icon එකත් මතක ඇතුව all දාගන්න. එහෙනම් guys, අදට අපි ගිහින් එන්නම්. ඔයාලට ජය වේවා. මේ සියලු දේ හරියටම editing with mood.